Hi guys, අද අපි ඉන්නේ down south. අද අපි මේ යන්නේ කැස්බෑව බලන්න. එන්නකෝ. Wow guys, me? Wow. මාර ලස්සනයි ඔයාලත් ආවොත් අනිවාර්යෙන් මෙතනට එන්න අමතක කරන්න එපා guys. Wow me? මෙතන ඉන්නවා guys තුන් දෙනෙක්. දැනට තුන් දෙනා යෝ. තුන් දෙනාට වඩා ගොඩක් ඉන්නවා. Me? Oh, cute. දෙන්නෙක් තුන් දෙනයි. Me? දැන් අපි යනවා තව ලස්සන තැනකට. 1 2 3. අද අපි ඉන්නේ අම්බලන්ගොඩ. මේ තමයි ලක්ස් වෝටර් විලා අම්බලන්ගොඩ. තුරාගලන කඳුල වැස්සේ පෙම් පැතුම් දෙමෙනවා ඔබ ගැන මනසේ සිතුවම් පෙරසේ ඇදිලා විදින දුක ආදරේ හිතට බරනෑ මගේ මේ සසරේ මතුදයි දෙමුද අප ගයිස් මෙතන විලාස් 3ක් තියෙනවා. හරිද? එතකොට විලාස් 2ක් තියෙනවා ප්‍රයිවට් විදිහට. අනිත් එක ලොකු විලා එකක්. අපි ඒක ඔයාලට පස්සේ පෙන්නන්නම්. දැන් මම ඔයාලට ප්‍රයිවට් විලා එක පෙන්නන්නම්. මෙන්න මෙහෙම තියෙනවා දොර. අපි තට්ටු කරමු. ගෙදර කවුද? Welcome to the Lux Water Villa. අපි යමු බලන්න. අපිව සාදරයෙන් පිළිගත්තා මෙහෙම. අපි දැන් ගිහිල්ලා බලමු විලා එක කොහොමද තියෙන්නේ කියලා. දැන් එහා පැත්තේ තමයි අනිත් විලා එක තියෙන්නේ. දැන් මේ වගේ ලස්සන අපිට ඉඳ ගන්න ඉස්සරහා මෙහෙම view එක බලාගෙන මේ එහා පැත්තේ ගඟ මාදු ගඟනේ. මාදු ගඟ. අපි ඇතුළට යමු. ලස්සනයි. wow. ඔන්න අපිට මේ වගේ king side bed එකක් බලා ගන්න පුළුවන්. mirror එකක් තියෙනවා. table එකක් තියෙනවා. මෙතන TV එකක් තියෙනවා. ඔයාලට පෙන්වන්න යන්නේ guys මේ විලා එකේ ස්පෙෂල්ම දේ. අපි බලමු මොකක්ද කියලා. මේ තියෙන එක. wow. private pool එකක්. මාර ලස්සනයි නේ. දැන් ඔහොම ගිහිල්ලා අපි යමු bathroom එක බලන්න. දැන් මේ තියෙන්නේ bathroom එක. අංග සම්පූර්ණ bathroom එක. mirror එකක් තියෙනවා. මෙතන shower එක. bathroom. ඔයාලට පෙන්නන්නම් මේක එහා පැත්තේ තියෙන අනිත් ප්‍රයිවට් විලා එක. මෙන්න මෙහෙම තමයි ඒකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඒකත් මාරම ලස්සනයි මේ. ඇතුළ පෙන්වන්න දෙයක් නැහැ. ඔක්කොම සේම්. එකම විදිහට තියෙන්නේ මේ. හැබැයි මේ පැත්තට මේ view එක පොඩ්ඩක් වෙනස් විදිහට පේනවා. wow මාර ලස්සනයි. දැන් අන්න අර ඈතින් තියෙනව නේද? එන්නේ ඈතින් තියෙන්නේ අනිත් විලා එක. මේ තියෙන්නේ විලා එක. මම ඇතුළට ගිහලා පෙන්නන්න කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. ගයිස් මේක ඇවිල්ලා ලොකු විලා එකක්. මේකේ කාමර 5ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 15කට විතර මේකේ ඉන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේක ඇවිල්ලා මුළු විලා එකම බුක් කරන්න ඕනේ. මේ ඉන්නේ අපි උඩ තට්ටුවේ ලොකු විලා එකේ. දැන් මේක හරි ලස්සන විලා එකක් බලන්නකෝ. මේකේ තට්ටු 3ක් තියෙනවා. ඩවුන් සවුත් වල ඒ කියන්නේ කොළඹට හරි ළඟයි. ඒ කියන්නේ අම්බලන්ගොඩනේ ගාල්ලටත් මෙහා එන්න ලක්ස් වෝටර් විලා එකට. දැන් ගයිස් අපි මේ යන්නේ ලක්ස් වෝටර් විලා එකේ ලන්ච් එක ගන්න තියෙන තැන.
ඒක පාවෙන බෝට්ටුවක තියෙන විශේෂත්වය. හුලං වැඩි මාදුගඟ දිහා බලාගෙන ඔයාලට කෑම කන්න පුළුවන් මෙතන ඉඳන්. මේ මාරම වයිබ් එකක් තියෙන්නේ. බලන්නකෝ. වව්. ඔන්න මේ වගේ රසම රස මේ ලන්ච් එකක් ඔයාලට ගන්න පුළුවන් ලක්ස් වෝටර් විලායකට ආවොත්. ඔන්න අම්බලන්ගොඩ තියෙන්නේ. අපි කාලා බලමුනේ. ගයිස් ඔන්න අපි බෙදාගත්තා. අපි කාලා බලමු කොහොමද රහ කියලා. ඇත්තම රහයි ගයිස්. ආවන අපිට ගමේ රහට ඔන්න ඔයාලට ලක්ස් වෝටර් විලායකට ආවොත් හොඳට රහට කන්න පුළුවන්. හරි ගයිස් ඔන්න අපි මුළු විලායක මොගලන්ට පෙන්නු අපි විලායකේ යන්න තමයි දැන් යන්නේ. ඔව් ඔන්න ඔයාලත් එන්න එහෙනම් ලක්ස් වෝටර් විලායකට අපි කන්ටැක්ට් නම්බර්ස් ඔක්කොම ටික දාන්නම්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකේ එතකොට විලාස් 3ක් තියෙනවා. ලොකු විලායකයි ප්‍රයිවට් විලා දෙකයි. කබාන දෙකයි. විලා තුනේම ඔයාලට ඉන්න පුළුවන් 21කට. එතකොට ලොකු විලායකේ 15කට ඉන්න පුළුවන්. ස්පෙෂල්ම දේ මොකද? ඩේ අවුට් පැකේජ් එක. ඩේ අවුට් පැකේජ් එක ගැන මතක් කරන්න ඕනේ ගයිස්. ඒක සාමාන්‍ය එක්කෙනෙක්ට 3500ක් විතර තමයි වෙන්නේ. හැබැයි 15ක් ඉන්න ඕනේ. 15ක් ඉන්නවනම් ඔන්න එක්කෙනෙක්ට 3500කට ඩේ අවුට් එකක් එන්ජොයි කරන්න පුළුවන්. අනිත් ස්පෙෂල්ම දේ මොකද්ද? මාතුගඟේ බෝට් සෆාරි එක. ඔන්න ඔයාලට මාදුගඟේ බෝට් සෆාරි එකක් යන්න පුළුවන්. මෙතනින් arrange කරගන්න පුළුවන් ඒකත් මේ පැකේජ් එකේම ඔයාලට එක වෙනම කතා කරලා ඔයාලට arrange කරගන්න පුළුවන් බෝට් සෆාරිය. ලක්ස් වෝටර් විලායකෙන් යන්න හදන්නේ. තව වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා.